කොල්ලෙක් නම් හිතන් තෝ කවදා හරි දවසක පවුලක් නඩත්තු කරන්න ඕනේ. ඒකට ඔබට කොන්දපණ තියෙන්න ඕනේ. ඒක ඔබ හම්බ කරන්න ඕනේ. හම්බ කරන්න නම් හරියට ඉගෙන ගන්න ඕනේ. මම දකින දේ බයෝ කරන්න එන්නේ ගට්ස් ඇතුව වැඩ පුළුවන් එවුනේ බං. නැත්තම් ඔබ මේ ටිකක් අස්සනේ. බොරුද? උඹ මෙතන ඉන්නේ උඹට වැඩ බැරි හින්දා නෙමෙයිනේ බං. මේ පාර විභාගෙ ලියන්නේ උඹ විභාගෙට ෆෝකස් එකක් දෙන්න. උඹ ඒ ලෙවල් වලට බයෝ තෝරගන්නේ උඹට වැඩ බැරි හින්දාද? උඹට දෙයක් දරා ගන්න බැරි හින්දාද? නෑ උඹලට දේවල් පුළුවන්. හරිද? උඹලට තමයි දේවල් කරන්න පුළුවන්. ඔව් ෆේල් වුණාම බල්ලෙක්වත් නෑ. උඹේ වටිනාකම හදා ගන්න ඕනේ උඹම තමයි පුතේ. ඔයාගේ වටිනාකම හදන්න දැන් කාටවත් බෑ. ඉස්සර ඔයාගේ වටිනාකම අම්මා තාත්තා හැදුවා. ශිෂ්‍යත්ව පාස් කරවුවා. වටින ළමයි. ඕ ලෙවල් පාස් කරවුවා කොහොම හරි දඟලලා. වටින ළමයි. හැබැයි දැන් වටිනාකම හදන්න පුළුවන් එකම සරිතෙත් ඔයා විතරමයි. ඔයාට විතරමයි ඔය වටිනාකම හදන්න පුළුවන්. ඔයා ගැන විතරක් හිතන්න. අර කියන්නේ self love තමයි වටින්නේ කියන ඇත්ත. ඒක තමයි වටින්නේ. අනාගතේ උඹට වෙන පහේ මොනවාද අකටයුතුකම් ටික ඔක්කොම කල්පනා කරන් කොල්ලෙක් නම් හිතන් තෝ කවදා හරි දවසක පවුලක් නඩත්තු කරන්න ඕනේ. ඒකට ඔබට කොන්දපණ තියෙන්න ඕනේ. ඒක ඔබ හම්බ කරන්න ඕනේ. හම්බ කරන්න නම් හරියට ඉගෙන ගන්න ඕනේ. නැත්තම් කොහේ හරි මොකෙක්ගේ හරි නාට්‍ය හමිකමක් කර කර ඉන්න තමයි වෙන්නේ. කොල්ලෙක් අනිවාර්යෙන් ඒ ටික හිතිය යුතුමයි. ඌ කියන්නේ තනි මිනිස්සෙක් නෙමෙයි කවදා හරි දවසක පවුලක් නඩත්තු කරන එකේ. උඹට පවුල නඩත්තු කරගන්න බැරුණොත් උඹේ ගෑණිවත් උඹට නෑ පුතේ. බොරුද? ඔක්කොම මේ මගුල් ආදර කතා ඔක්කොම පෑල දොරින් පැනලා යනවා උඹට සල්ලි නැත්තම්. බොරු නෙමෙයි. ඇත්ත ඒක. පවුල් ප්‍රශ්න ඊට පස්සේ කොහෙවත් නැති විදිහට Tamanට ජීවිතේ ලස්සනට විඳින්න ඕන නම් හම්බ කරන්න ඕන නම් රුපියල් 50000ක් ලක්ෂයක් කියලා කියන්නේ පර්ස් එකෙන් ගියාට ප්‍රශ්නයක් නෑ වගේ තත්යකටපත් වෙන්න නම් ඉගෙන ගනි. නැතු බෑ.